ඇමසන් වනාන්තරයේ හරිත වෙස්මට යට සැංගුණු ලෝකයක් තියෙනවා. ඇත්තනම අපි හිතන් ඉන්නවටත් වඩා ගොඩක් මෙයා ශිෂ්ඨාචාරයක්. මේක ඇත්තටම පැරණි අර්මකුදුම දේ සහ රහස් සෙලි කරන සැඟවුණු ශිෂ්ඨාචාරයක්. වනාන්තරයේ නීම අයිතිකරුවන්, ඉංජිනේරුවන්, ගොවියන් සහ වෛද්‍යවරුන් සිටින නගරයක් තමයි මේ. මෙයාලා කවුද? මෙච්චර වැඩකාරයෝ ටිකක් වෙලත් මෙයාලා සදහටම අතුරුදන් කොහොමද? එයාලා අපිට එයාලා ගැන ඉතිරි කරේ මොන වගේ හෝඩුවාවක්ද? ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඇමසන් වැසි වනාන්තරය විශ්මයජනක ඒ වගේම අභිරහස් ස්ථානයක්. මේක ලෝකයේ පෙනත් කිසිම ස්ථානයක දක්නට ලැබෙන්නේ නැති සාක සහ සතුන්ගේ නිවහනම්. පිටතින් වෙනත් කිසිවෙකු සමග කතාබහ කරන්න කැමති නැති ගෝඨකයන්ගේ නිවහන වන්නෙත් මේකම තමයි. එයාලා නොදන්න නාදුරුණ අයගෙන් ඈත්වෙලා ඉන්න මෙයාලට මෙයාලගේම හේතු තියෙනවා. දැනට අපි දන්න විදිහට මිනිසුන් සමග සම්බන්ධ වෙන්න කැමති නැති ගෝත්‍ර 80ක් විතර මේ කැලයේ ඉන්නවා. නමුත් වනාන්තරයට තවත් රහස් කතාවක් තියෙනවා. එල්ඩරාහෝ මේ නැති වූ සීනගරේ ත්‍රස්තරන් සහ තේජස දකින්න මේ කැලේ ඇතුළට යාලා ගියා. නමුත් බලාපොරොත්තු වුණ විදිහට වැඩ සිදු වුණේ නැහැ. එයාලගෙන් බොහෝ දෙනෙක් එතනට ගියාට ආපහු එළියට ආවේ නැහැ. ඒ වගේම සිදු වූ දේ සහ එයාලා හොයපු දේ හමුුණාද කියලා කාටවත්ම හොයාගන්න බැරි වුණා. නමුත් දැන් දේවල් වෙනස් වෙමින් පවතිනවා. වැසි වනාන්තරයේ පැරණි නගර දකින්න දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේගොල්ලෝ භාවිතා කරනවා අහසේ සිට පොළොවේ පින්තූර හදන්න පුළුවන් අලුත් තාක්ෂණයක්. ඒ තමයි ලයිඩර්. මේ මෙවලම අතීතයේ මාර්ග සහ ගොඩනැගිලි තිබුණේ කොහෙද කියලා හරියටම අපිට ලොකේට් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බොහෝ කාලකට පෙර මෙහි ජීවත් වුණු මිනිස්සු ගැන වැඩි විස්තර අපිට දැනගන්නත් මේ ලයිඩර් තාක්ෂණය උපකාරී වෙනවා. කැලේ රහස් වලින් පිරීලා. නමුත් දැන් අපිට ඒවා හොයාගන්න අලුත් ක්‍රමයක් තියෙනවා. මෙම ලයිඩර් තාක්ෂණය භාවිතා කරන්නේ ඉහළ අහසේ හෙලිකොප්ටර් එකක යන ගමන්. ලයිඩර් තාක්ෂණය භාවිතා කරමින් දැනට බොලේවියාවේ විශ්මිත පුරාණ නගරයක් හොයාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කාලයකට ඉස්සර මෙතන මිනිසුන් ජීවත් වෙලා තියෙනවා. මේගොල්ලෝ වසර 600කට පමණ පෙර මෙතන දාලා ගිහිල්ලා තියෙනවා. ඒ උනාට එයාලා ගැන බොහොමයක් ඉංගි ඉතිරි කළා එයාලා ගැන අපිට හොයාගන්න. මේගොල්ලන්ට පිරමීඩ සහ විශාල ගොඩනැගිලි තිබිලා තියෙනවා. ඒ වගේම ඒවා මාර්ගවලින් සම්බන්ධ කරලා තියෙනවා. ජලාශ සහ ඇල මාර්ගවලින් ක්‍රමවත්ව ජලය ලබා ගන්නත් මෙයාලට බුද්ධිමත් ක්‍රම තිබිලා තියෙනවා. ඇතැම්මයි කියන විදිහට මෙයාලා මේ කැලේ ඇතුළෙම හිටිය කට්ටියක්. බොලිවියාවේ මොක්සෝස් ප්ලේන් එකේ බොහෝ කාලයකට ඉස්සෙල්ලා බොහෝ මිනිසෙන් ජීවත් වුණා කියලා අපිට පෙන්වන පුරාණ ස්ථාන රාක්ෂියක් අපි හොයාගෙන තියෙනවා. නමුත් මේ පුරාවිද්‍යා අඩවි ඇමසන් වල මේ වගේම තියෙන එකම තැන නෙවෙයි. තවත් තැන් තියෙනවා මිනිස්සු පාරවල් හදලා තමන්ගේම කෑම වවන්න භූමි වෙනස් කරගත්ත. ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මයිකල් හැකර්බර්ග් කාලයක් තිස්සේ මෙම ස්ථානය අධ්‍යයනය කරනවා. අපි මොක්සොස් ප්ලේන් එකේ දැනට දකින දෙයට සමානව බොහෝ දේවල් මෙයා හොයාගෙන තියෙනවා. නමුත් අපි මොක්සොස් ප්ලේන් එකේ අලුත් දෙයක් හොයාගත්තා. අපි කරුණු කාරණා ගවේෂණය කරගෙන යද්දී බෙසේල සිංගු ප්‍රදේශය වැනි ඇමසන් වනාන්තරයේ අනෙකුත් ප්‍රදේශවල මිනිසුන් ජීවත් වෙලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වුණු ගම්මානවල කියලා අපිට හොයාගන්නත් පුළුවන් වුණා. සාමාන්‍යයෙන් නගර කිව්වම හිතට එන්නේ ලොකු ගොඩනැගිලි. ඒ වගේම දේවස්ථාන මේ කට්ටියට තිබුණේ නැහැ. නමුත් මොක්සොස් ප්ලේන් එකේ අපිට ඒ වගේම දැවැන්ත ගොඩනැගිලි ගොඩක් හමු වුණා. එයාලා ජනාවාසවල හරි මැද තමයි හිටියේ. එයාලා මේ ස්ථානය දියුණු නගර බවට පත් කරගෙන තියෙනවා. මිනිසුන් වැඩියෙන් මෙතෙන්ට ඇදෙද්දී එයාලට එකට ජීවත් වෙන්න මාර්ග හොයාගෙන තියෙනවා. අපිට අහසින්දලා දේවල් දැකීමේ ක්‍රමයක් වන ලයිඩර් තාක්ෂණය හොයා ගැනීමට පෙර අපිට දකින්න පුළුවන් වුණේ මොක්සොස් ප්ලේන් එකේ සමහර කොටස් විතරයි. ඒ අතරේ දඩයම් කරන මිනිස්සු, මාළු අල්ලන අය, බඩීර්ග වැනි භෝගවගා කරන මිනිස්සු ජීවත් වෙලා තියෙන තන බොහොමයක් අපිට හම්බ වුණා. ඒ වගේම එයාලා හදපු ඇල මාර්ග සහ මාර්ග රාශියකුන් අපිට දක්නට පුළුවන් වුණා. නමුත් මෙම අඩවි එකිනෙකට සම්බන්ධ වන්නේ කොහොමද කියලා අපිට හොයාගන්න බැරි වුණා. දැන් ලයිඩර් තාක්ෂණයත් එක්ක බොහෝ කාලයකට ඉස්සර මොක්සොස් ප්ලේන් එකේ මිනිස්සු ජීවත් වෙච්ච ආකාරය අපිට උපකල්පනය කරගන්න දැන් අපිට ගොඩක්ම ලේසි වෙලා තියෙනවා.
මේ හුදකලා වූ ව්‍යුහයේ නටබුන් කාටවත්ම ලේසියෙන් හොයාගන්න අමාරුයි. මොකද මේ හැමතැනම වනාන්තරය වහගෙන ඉවරයි. ඒ නිසා පරීක්ෂකයන් තීරණය කළා වාතයේ ඉඳලා විවිධ ප්‍රදේශ 6ක් පිටියම් ගත කිරීමට මේ ලයිඩ තාක්ෂණය භාවිතා කරගන්න. මෙම ලයිඩ තාක්ෂණයේ උසස් අදෝරත්ත කිරණ ජාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. කප්පරයකට කිරණ 100,000 ගණනක් කදම්බ වනාන්තර පුෂ්ටිය මත වැදුනම ඒවා සුදුසු දුරමැනීම සමග ආපසු අපිට පරාවර්තනය වෙනවා. ඉතින් මේ තොරතුරු පරිගණක මෘදුකාංග වෙත ලබා දුන්නම දක්ෂ ජාලයක් නිර්මාණය කරලා ඩිජිටල් සිතියමක් අපිට නිර්මාණය කරලා දෙනවා. එතකොට අපිට පේනවා ගස් ටික අයින් කළොත් මේ භූමියේ තියෙන පුරාවිද්‍යාත්මක ලක්ෂණ මේ මොක්සොස් ප්ලේන් එක සම්බන්ධයෙන් සුවිශේෂී ස්ථාන 26ක් දැනට හඳුනාගෙන තියෙනවා. එතනින් 11ක් විද්‍යාඥයෝ විසින් සම්පූර්ණයෙන්ම ගවේෂණය කරලා නැහැ. පුරාවිද්‍යා ලේඛන තුල විශාල නාගරික මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. කෝඩෝ සහ ලින්ඩ් මේ අඩවි පිළිවෙලින් වර්ග කිලෝමීටර 1.3ක් සහ 3.1ක් විදිහට ක්ලීම් ප්‍රදේශය අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ හැම එකක්ම ශක්තිවත් බෑවුම් කොටස් ජාලයකින් වට වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැවන්ත වේදිකා වගේම මීටර් 20කට වඩා උසකින් යුත් පිරමීඩයක් හොයාගන්නත් පුළුවන්. පූජනීය සහ සිවිල් ගොඩනැගිලි දෙකම අහඹ විදියට ඉදිකර නැති බව ඒවායේ සූක්ෂම දිශානතිය මගින් අපිට පෙන්눔 කරගන්න පුළුවන් වුණා. සියලුම ගොඩනැගිලි සෑම විටම උතුරු වයඹ දෙසට මුහුණලා තියෙන නිසා විද්‍යාත්මකව මේවා වල ඉදිකිරීම් කරුවන්ගේ විස්මිත ලෝක දැක්ම අපිට දැකගන්න පුළුවන්. මම කලිනුත් කිව්ව වගේ මේ විශාල මධ්‍යස්ථානයන් කලාපීය තද ආසන්න ප්‍රදේශවලට බොහෝ මාර්ගවලින් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ කළ මාර්ග ඒවායේ සැකස්ම විදිහට රෝධයක ස්පෝක් වලට සමාන වෙනවා. ඒවා අපිට පේනවා භූදර්ශනයට කිලෝමීටර කිහිපයකින් නෙරා ගිහින් තියෙන විදිහට. ඇලමාර්ග සම්බන්ධයෙන්ද අපිට ඒ වගේම යෝජනා ක්‍රමයක් දැක ගන්නත් ලැබෙනවා. මේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානය ගංගා සමග සම්බන්ධ කරලා ජලය ප්‍රවාහනය කරලා තියෙන විදිහට අපිට පේනවා. කොහොම හරි මේ කසරාබි සංස්කෘතියේ වාස්තු විද්‍යාත්මකව ජයග්‍රහණ නිසකවම විස්මයජනකයි. නමුත් ඒවා වල විශේෂ අඩුපාඩුවක් තිබ්බා. මේ සියල්ලම හදලා තියෙන්නේ මායා හුණුගල්වලට සාපේක්ෂව අඩු කාලයක් පවතින ඇඩුම් ගඩොල් වලින්. දැන් අපි කතා කරමු මේ අතීත කොලොම්බියානු ශිෂ්ටාචාරයේ සමාජිකයෙකු වුණු කසරාබි මිනිස්සු ගැන. කසරාබි මිනිස්සු බොහෝ කාලයකට කලින් ජීවත් වුණේ අදට වඩා ගොඩක් වෙනස් තැනක. අද මෙතන හරිත වනාන්තරයක් වුණාට එදා ඒක බොහෝ ගම්වතුර තියෙන තනකොළ සහිත භූමියක්. කසරාබිවරු කඳු උඩ දේවස්ථාන ඉදිකරන ඉන්දියානු සංස්කෘතියන්ට සමීප වුණ නිසා මේගොල්ලන් ඒගොල්ලන්ගේ දේවල් ඉගෙන ගන්න ඇති කියලා විද්වතුන් උපකල්පනය කරනවා. නමුත් කසරාබිලට මේගොල්ලන්ගේම ශෛලියක් සහ අදහස් ගොඩක් තිබ්බා. මේගොල්ලෝ ඇමසන්හි ද්විතීය ගොඩනැගිලි සහ අඩවි නිර්මාණය කරගෙන තියෙනවා. මේගොල්ලන් සිදු වූයේ කුමක්ද? ඒ වගේම මේගොල්ලන් පිටවගිය හේතුව කවුරුවත්ම දන්නේ නැහැ. වැසි ජලය එකතු කරගන්න විශාල වැව් මෙයාලට තිබුණු නිසා දැඩි නියගකට උනත් මුහුණ දෙන්න මෙයාල සත්‍යමත් වුණා. සමහර විට එයාල ඒවා පානීය ජලය සපේ ගන්න හරි මසුන් අල්ලන්න භාවිතා කරා වෙන්න පුළුවන්. නමුත් අපි නිශ්චිතවම දන්නේ නැහැ. ඇමසන් වනාන්තරයේ මේ ප්‍රදේශයට එක දිගටම බොහෝ නියග ඇති වෙලා තියෙනවා. ඉතින් මේ කසරාබිලට ඒ නිසා ජීවත් වෙන්න අමාරු වෙන්නේ නැති. කොහෙට ගියාද කොහෙද ගියේ කියලා අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් මේ අභිරහස තාමත් අතීතයේ සැඟවිලා තියෙනවා. නමුත් කොස්තරිකාවේ බිමේ ති අමුතු හැඩතල හෝ ගල් බෝල වැනි ඉඟි කිහිපයක් අපිට දැක් ගන්න පුළුවන්. මේ දේවල් අපිට පෙන්නනවා ඇමේසන් වනාන්තරයේ වරක් මිනිස්සුන් සහ ජීවිතයෙන් පිරී තිබුණු තැනක් විදිහට. නමුත් වර්තමානයේ වෙද්දී ගස් කැපීම, ගොවිතැන් කිරීම, සතුන් ඇල්ලීම නිසා කැලේ තියෙන්නේ ලොකු අනතුරක. අතීතයේ සොයා ගැනීමට පෙර අපිට ඒක අහිමි වෙලා යන්නත් පුළුවන් අවදානමක තියෙනවා. පැරණි දේ මේ විදිහටම සදහටම නැති වෙන්න කලින් විද්‍යාඥයන්ට ඒවා දුරකීමට සහ අධ්‍යයනය කිරීමට හැකි වේවි කියලා බලාපොරොත්තු වෙමු. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. අද අපි කතා කරා ඇමේසන් වනාන්තරයේ ජීවත් වෙච්ච දියුණු මානව ශිෂ්ටාචාරයක් ගැන ගොඩක් වටින තොරතුරු. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරන්න.
මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අමතක නොකර සස්ක්‍රයිබ් කරන්න. වීඩියක නැරඹුවට ස්තුතියි. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාල හැමෝටම සුබ දවසක්.